සුබ දවසක් මාස්ටර් රිගර් නොට්ස් YouTube channel එක සමග එකතු වෙලා ඉන්න සියලු දෙනාටම. අද වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලා ගොඩක් දෙනෙක් දන්නේ නැති නෞකාවල භාවිතා කරන ගැට කිහිපයක් නිවැරදිව කියලා දෙන්න. මෙහිදී මම ඔයාලට මෙම ගැටවලට භාවිතා කරන නම, ගැටේ භාවිතා කරන ආකාරය සහ නිවැරදිව ගැටයක් අපි කොහොමද ගහගන්නේ කියන එක සම්බන්ධව මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු පළවෙනි ගැටේට. අපි පළවෙනි ගැටේ විදිහට බලමු රීෆ් knot. රීෆ් knot කියලා කියන්නේ වට ප්‍රමාණයෙන් එක හා සමාන ලණු දෙකක්. දැන් වට ප්‍රමාණයෙන් එක හා සමාන ලණු දෙකක් කියලා කියන්නේ මේ වට ප්‍රමාණය එක හා සමාන ලණු දෙකක් තමයි මම දැන් මේ කියන්නලා තියෙන්නේ. මේ වට ප්‍රමාණය එක හා සමාන ලණු දෙකක් අපිට නෞකාවලදී නම් මේවා විශේෂයෙන් භාවිතා කරනවා. ලණු දිග මදි වුණාට පස්සේ ලණු දෙකකට සම්බන්ධ කරගන්න. අන්න ඒ වගේ අවස්ථාවක් මෙන්න මේ වගේ ලණු දෙකක් අපි මෙන්න මේ ආකාරයට තමයි මෙන්න මේ ගැටේ සම්බන්ධ කරගන්නේ. මේ බණ්ඩෝ මෙන්න මේ ආකාරයට. මේකට අපි කියන්නේ රීෆ් knot කියලා තමයි කියන්නේ. එතකොට මම ආයෙ පාරක් මේක ඔයාලට පෙන්වන්නම් ගහලා. මෙහෙම එක ලණුවක එක පැත්තක් මෙහෙම නමලා තියා ගන්නවා. අනිත් ලණුව මෙහෙම අරගෙන යටින් උඩට දානවා. යටින් උඩට දාලා මේක වටේට වහම පටලලා අරගෙන මෙතනින් අප උඩින් යටට දානවා. එතන මේක මෙන්න මෙහෙම. ඊට පස්සේ මේක අපිට හොඳට ඉදලා ටයිට් කරගන්න පුළුවන්. මේක හොඳට අදලා ටයිට් කරගන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ ගැටේ නිවැරදිව වැදලා තියෙනවා. මෙන්න මෙහෙම එහා මෙහා යන්න ඕනේ. ඒකට මේ ගැටේ ගැන පොඩ්ඩක් විස්තරයක් කරනවා නම් අතර මේ ගැටය ගොඩක් මේ නෞකාවලම භාවිතා කරනවට වගේම අපිට එදිනදා වුණ යම් කාර්යයක් කරද්දී මොනම දෙයකට අපි මේ ගැටේ භාවිතා කරන්න පුළුවන්. දැන් අපි ඊළඟ ගැටේට යන්. ඊළඟ ගැටේ තමයි දැන් ඉස්සෙල්ලා කියලා දුන්නේ වට ප්‍රමාණයෙන් එක හා සමාන ලණු දෙකක්. දැන් අපි ඊළඟට බලන්නේ වට ප්‍රමාණයෙන් අසමාන ලණු දෙකක්. වට ප්‍රමාණයෙන් අසමාන ලණු දෙකක් කියලා කියන්නේ මේකක් මිලිමීටර 16 වගේ කියලා හිතමු. මේක මිලිමීටර 10 කියලා හිතමු. ඒකට මේ වගේ ලණු දෙකක් හම්බුනාට පස්සේ අපි කොහොමද මේ දෙක එකට සම්බන්ධ කරගන්නේ? නැත්නම් ගැට ගහගන්නේ කොහොමද කියලා. ඒතර මේ වගේ අකම තමයි මේ වට ප්‍රමාණයෙන් විශාල රෝප් එකක් අපි මෙහෙම නමලා තියා ගන්නවා. ඊට පස්සේ වට ප්‍රමාණයේ අඩු රෝප් එක මෙන්න මේ විදිහට යටින් උඩට දාලා මේක වටේට මෙන්න මෙහෙම කරකවලා මෙන්න මේ ෂෝට් එක නැත්නම් මේ එන්ඩ් එකම මෙතනින් නම එළියට රිංගවනවා. රිංගලා අපි මේක ඇදලා බැලුවොත් එහෙනම් දැන් මෙහෙම මේ හොඳට තද වෙලා තියෙනවා. මේ ඇදිලා ඉන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මේක තව ටිකක් ශක්තිමත් කරගන්නවා. අපිට පොඩ්ඩක් මේක නිකන් ලෙස්සලා ඇදිලා යයි වගේ කියලා හිතනනම් අපිට පුළුවන් අපිට මේක මෙන්න මේක තව පාරක් තව වටයක් මේක අපිට මෙහෙම කරකවලා මෙහෙම යොදා ගන්න. ඒතර මේක ගොඩක් ඇදිලා යන්න තිබ්බ සම්භාවිතාවය ගොඩක් අඩු වෙනවා. ඒතර මේ වගේ දෙපාරක් දැම්මට පස්සේ ඒතර මේ ගැටේට කියන්නේ ෂීට් බෙන්ඩ් එක කියලා. ෂීට් බෙන්ඩ් කියලා තමයි කියන්නේ මේ ගැටේට. ඒකට මේක යොදාගන්නේ වට ප්‍රමාණයෙන් අසමාන ලණු දෙකක් එකට සම්බන්ධ කරගන්න. අපි යන් ඊළඟ ගැටේට. ඊළඟ ගැටේ තමයි බෝලින් knot. ඊළඟ ගැටේ බෝලින් knot. බෝලින් knot එක කියන එක අපිට ඕන වෙන්නේ දැන් නෞකාවල එහෙම ජැටියට නෞකාව යාබදවට පස්සේ මේ නෞකාව ජැටියෙන් ලණු දාලා ගැට ගහලා තියෙනවා දැකලා ඇති. ඒකට මේ ලණු අවසානයේදී මෙන්න මේ වගේ තොණ්ඩුවක් වගේ එකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒක ස්ථිරවම හදා ගන්නත් පුළුවන්, తాවකාලිකව හදා ගන්නත් පුළුවන්. අපි ස්ථිරවම හදා ගන්නට කලින් අපි తాවකාලිකව කොහොමද මේ ගැටයකින් මේ වගේ තොණ්ඩුවක් අකට මේ තියෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා බලමු. ඒතර මේ බෝලින් knot එක තමයි දැන් කියලා දෙන්නේ. ඒතර බෝලින් knot එක භාවිතා කරන්නේ ලණුවක අග කෙළවරේ තොණ්ඩුවක් නිර්මාණය කරගන්න එහෙම නැත්නම් හදාගන්න. ඒතර මෙන්න මේ විදිහට තමයි මේ බෝලින් knot එක හදාගන්නේ. ඉතලා මේ ලණුවේ මෙන්න අපිට අවශ්‍ය ගානට මේක හදාගන්න පුළුවන්. මේ වගේ එක තැනකින් අපිට මේ
කුඩා සිදුරක් හිටින්සේ හදාගන්න. හදාගෙන ඊට මෙන්න මේකේ මෙන්න මෙහෙම එන්ඩ් එක එහෙම නැත්නම් මේ එන්ඩ් එක අපි යටින් උඩට දාලා මෙන්න මෙහෙම මේ ලෝන් එන්ඩ් එක නැත්නම් දිග කෙරවල දිගේ යටින් උඩට අරගෙන මෙන්න මෙතනින් උඩින් යට තහපව් මෙහෙම කරලා දානවා. දාලා මෙන්න මේ ෂෝට් එන්ඩ් එකයි මේ එන්ඩ් එකයි අල්ලගෙන අපිට මේක හොඳට ඉතලා මෙහෙම ටයිට් කරගන්න පුළුවන්. මෙහෙම. දැන් බලන්න මෙන්න මේ විදිහ තමයි තොණ්ඩුවක් හදාගන්න තියෙන මේ ක්‍රම කිහිපයකට මේක හදාගන්නත් පුළුවන්. මේ එන්ඩ් එක ඇතුල් පැත්තට නැතු මේ එලියට එන්ඩ් හදාගන්නත් පුළුවන්. නමුත් මම මේ දැන්ට කියලා දෙන්න ඔයාලට මෙන්න මේ එන්ඩ් එක ඇතුළට තියෙන විදිහ තමයි. මේකට අපි කියන බෝලින් නොට් එක කියලා. මේ භාවිතා කරන්නේ ලණුවක අග කෙළවරක තොණ්ඩුවක් හදාගන්න තමයි මේක මේ විදිහ තමයි හදාගන්නේ. එතකොට ඊළඟ ගැටේට අපි යන් ඊළඟ ගැටේ සඳහා මම මේ වෙන රෝපයක් භාවිතා කරා. මේ මොකද මේක වීඩියෝ එකකට වීඩියෝ එක කරනකොට අපහසුතාවයක් තියෙනවා. මොකද මේ රෝප් එක ටිකක් තද වැඩි නිසා. හරි ඒ පහසුවම අගාරගෙන අපි වෙන ලණුවක් භාවිතා කරලා මෙන්න මෙහෙමයි ඊළඟ ගැටේට අපි යන්නේ. ඊළඟ ගැටේ තමයි ඇවිල්ලා ෆ්‍රෙන්ච් බෝලින් නොට්. ෆ්‍රෙන්ච් බෝලින් නොට් තමයි ඊළඟ ගැටය. ඒක ගහන්නේ මෙන්න මෙහෙමයි. අපි ඉස්සලා බෝලින් නොට් එකේ මේ වගේ අපි ඇසක් හදාගත්තා. ඒ වගේම අපි ඇසක් හදාගෙන මේ වගේ ඇසක් කියලා කියන්නේ මේ ඇසක් හදා ගන්නවා කියලා මේ තොණ්ඩුවක් කොහිටින විදිහට මෙහෙම හදා ගන්නවා. මේ මෙහෙම කරලා මම හදා ගන්නවා. හදාගෙන මේ කෙටි කෙරවල අරගෙන මේකේ දැන් දිගට තියෙන ලණුව මෙහෙට දිගට දිනවනේ. ඒ ලණුවෙම අපි තමයි මෙහෙම තොණ්ඩුව හදාගත්තේ. මෙහෙම කෙටි කෙලවර යටින් උඩට මෙහෙම කරලා දානවා. යටින් උඩට කරලා දාලා අපිට මෙන්න මේක මෙහෙට ඇදලා ගන්නවා. මෙහෙට. ඇදලා ගන්නවා. ඊට පස්සේ අපි මේක අහපුව ආයෙත් ගෙනල්ලා යටින් උඩට දානවා. යටින් උඩට දාලා මෙන්න මේ එන්ඩ් එක මේ ලෝන් එන්ඩ් එක නැත්නම් දිග කෙළවර දිගේ යටින් උඩට අරගෙන මෙන්න මෙතනින් මෙහෙම පල්ලෙහාට දානවා. ඉතින් එළියට අරගෙන වෙලා මේ දෙක අල්ලලා අපි මෙන්න මේක හොඳට ඇදලා තද කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ තොණ්ඩුවේ තොණ්ඩු දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තොණ්ඩු දෙක අපිට මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට මේ තොණ්ඩු දෙක අවශ්‍ය විදිහට අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒකට මෙහෙම තමයි ෆ්‍රෙන්ච් බෝලින් නොට් එක නිර්මාණය කරගන්නේ. ඒතර මේක අතරම භාවිතා කරන්නේ මේවා එකකට කියලා නෑ. අපිට ක්‍රම එක් ස්ථානවලදී ඒ රාජකාරිය අනුව භාවිතා කරන්න පුළුවන්. මම කියන්න මොනවද කියලා. මේක අපිට විශේෂයෙන් භාවිතා කරන්න පුළුවන්. ජීවිත ආරක්ෂක ගැටේ විදිහට මේක විශේෂයෙන්ම භාවිතා කරන්න පුළුවන්. අපිට මේ තොණ්ඩු දෙක ආධාරයෙන් අපි තුම පුද්ගලයෙක් වතුරට වැටලා ඉන්නවා, එහෙම නැත්නම් වලකට වැටලා ඉන්නවා. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මේ තොණ්ඩු දෙක ඇඩ්ජස්ට් කරලා ඒ පුද්ගලයාගේ එකක් අත් දෙක අස්සට හිටින විදිහටත්, ඒ කියන්නේ කිහිලි දෙක අස්සට වගේ එක වලල්ලක් හිටින විදිහට අනිත් දෙක වලල්ල මේ තමන්ගේ කකුල් දෙක දණිස්සට උඩින් වගේ හිටින විදිහට දාලා වෙලා ඒ පුද්ගලයා අපිට රිකවර් කරගෙන නැත්නම් උඩට ගන්න පුළුවන්. එහෙම නැතිනම් අපිට පුළුවන් මේකෙන් තව නෞකාවල නම් මේක භාවිතා කරනවා ගොඩක්ම නෞබන්දේ කියලා ඔයාලා දකින්න. නෞබන්ද සූළු අලුත් එරියා කටයුතු සඳහා අපිට පුද්ගලයෙක් නැත්නම් නාවික පුද්ගලයෙක් නෞකා බන්දට බැස්ස කියන පල්ලෙහාට බස්සලා මොන හරි තින්ත ටිකක් හරි ගන්න නැත්නම් සුළු අලුත් එරියා කටයුත්තක් සඳහා අපිට මේක පුද්ගලයාට මේක වලල්ලක් මත වාඩි වෙලා අනිත් වලල්ල අත් දෙකට කිහිලි දෙක අස්සෙන් හිටින විදිහට දාලා වෙලා මේ ලණුවෙන් අපිට පල්ලෙහාට වෙලා දාන්න පුළුවන්. ඒතර ඒකත් ජීවිත ආරක්ෂක ගැටයක් විදිහට තමයි මේක භාවිතා කරන්නේ. එහෙනම් මේ ගැටේ නම තමයි ෆ්‍රෙන්ච් බෝලින් නොට්. ගැටේ ගහන ආකාරය මම කියලා දුන්නා. නැවත වරක් මම ඒක ආයෙත් කියලා දෙනවා. මෙන්න මෙහෙමයි තොණ්ඩුවක් හදා ගන්න මේ ආකාරයට. ඊට පස්සේ යටින් උඩට දානවා. යටින් උඩට දාලා අරගෙන මේ තොණ්ඩුවම ආයෙ පාරක් යටින් උඩට දානවා. ඒ දාන එන්ඩ් එක මේ ලෝන් එන්ඩ් එක වටේ පටලලා අරගෙන අහපොම් එන්ඩෙන් එළියට දානවා. එළියට දාලා මෙන්න මෙහෙම එළියට එන්ඩෙන් අල්ලා ඇදලා ගන්නවා. එතකොට මෙන්න මේ එන්ඩ් එක මතක තියාගන්න අඟල් 6ක් පමණ එළියට තියෙන්න අනිවාර්යෙන් ගහන්න. මොකද හදිසියේදී හරි මේක මේ වගේ පොඩි වට තිබිලා වෙලා මේ ගානට වගේ තිබිලා වෙලා මේ වුණොත් එහෙනම් මේක ටක් ගාලා මේ ඇදිලාම ගැලවිලා යන්න පුළුවන්. ඒ හින්දා අපිට මේක අඟල් 6ක් පමණ වගේ එළියට එන්න තියාගන්න එක තමයි සුදුසුම වෙන්නේ. මෙන්න එහෙම. මටත් දාන්න මේක මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපි යන් ඊළඟ ගැටේට. හරි ඊළඟ ගැටේ තමයි හෝස බෙන්.
හෝස බෙන්ඩ් මේ ගැටය උතන භාවිතා කරනවා නෞකාවල තියෙන ලණු වල දෙක ඇති මම ලණු කියලා භාවිතා රෝප් කියලා තමයි මේවට භාවිතා කරන්නේ. ඒතර මේ ලණු විශාල ප්‍රමාණයේ ලණු වල දෙක ඇති නෞකාව ගැට ගන්න මේ පොඩි රෝප් ලණු වලින් බෑ. එහෙනම් ඒකට ඒ නෞකාව ගැට ගහලා ඔලොතු දෙන විදිහට අපිට විශාල ලණු භාවිතා කරනවා. සමහරට අපේ කකුල වගේ අත වගේ මහතේගේ වගේ ලොකු ලණු තමයි මේ සඳහා භාවිතා කරන්නේ. ඒතර ඒ වගේ ලණු දෙකක් අපිට සාමාන්‍ය ගැටයක් ගහලා ඉවරලා මේ නෞකාවක් ගැට ගහලා තිබුණාට පස්සේ අපිට ඒ ගැටේ හොඳින් තද වෙනවා. එතකොට තද වුණාට පස්සේ අපිට මේ ගැටේ ලිහා ගන්න බැරි වෙනවා. එතකොට ඒ ලණු ලොකු ලණු මිලින් අධිකයි. ඒ හින්දා ඒවා කපලා අයින් කරන්න වෙනවා. ඒක නෞකාව ඒ වගේ රාජකාරී සඳහා මේ ලොකු ලණු දෙකක් එකට සම්බන්ධ කරගන්න උනොත් එහෙම භාවිතා කරන්නේ මෙන්න මේ වගේ ගැටයක් තමයි. හෝස බෙන්ඩ් එක තමයි භාවිතා කරන්නේ. ඒක මම මේ කුඩා ලණුවකින් මම ඔයාලට කරලා පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. මෙන්න මේ විදිහට එක ලණුවක් තියෙනවා. ඒ ලණුවට අනිත් ලණුව මෙන්න මෙහෙම නමලා මෙන්න මෙහෙම මේ අතට අන්නව දාගන්න. මෙහෙම දාගෙන ඊට පස්සේ මේ එන්ඩ් එකක් ගෙනල්ලා මෙන්න මෙහෙම මේ ආකාරයට මෙන්න මෙහෙම එක පැත්තක් මේ විදිහට දාගන්න. ඊට පස්සේ අනිත් පැත්තත් අපිට මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම තමයි මේ ගැටේ ගැහුවට පස්සේ පේන්න තියෙන්නේ. ඒකට මෙන්න මේ දෙපැත්තට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ දෙපැත්තට ස්ටොපර් එක එහෙම නැත්නම් නවතන යන දෙයක් දාන්න ඕනේ. මේ తాවකාලික මේ වෙනත් ලණු කෑල්ලක් කරා නැත්නම් රෝප් කෑල්ලක් කරා මේක ඉතින් අපිට හොඳට ස්ටොපර් එකක් දාලා තද කරගන්න පුළුවන්. නවත්ත ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ස්ටෑන්ඩ් එක ඈඩ් කරලා අපිට මේ එන්ඩ් එක මෙහෙම ඇතුළට දාගන්නත් පුළුවන්. මේක ඇතුළට මෙහෙම එන්ඩ් එක ඇතුළට දාගන්නත් පුළුවන්. මේ විදිහට එන්ඩ් එක ඇතුළට දාගන්න. තව පාරක් අපිට මේක එන්ඩ් එක ඈඩ් කරලා දාගන්න පුළුවන්. මම වීඩියෝ එක දික් වෙන හින්දා මේ සම්පූර්ණ මේක කරලා පෙන්නන්නේ නැහැ. මම ඔයාලට අවබෝධයක් ඇති මේක මෙහෙම කරාට පස්සේ මෙහෙම කරන්නේ ඇයිද කියන එක. ඊට පස්සේ මේ පැත්තත් ඒ විදිහට අපිට කරන්න පුළුවන්. මෙහෙම මේ පැත්තත් ඒ විදිහටම ඇතුළට එන්ඩ් එක ඇතුළට දාගන්න. ඒක දාන්න හේතුව තමයි දැන් හිතන්නකෝ මේක මේ එක පැත්තක් දාලා තියෙනවා. එක පැත්තක් මම එහෙම ස්ටොපරයක් දාලා තියෙනවා. මේ පැත්තේ ස්ටොපර් එකක් දාලා නැහැ. දැන් දාලා නැති පැත්තෙන් අපි ඇදලා මේ ලණු දෙක තදින් ඇදුණු වෙලාවට බලන්න මොකද වෙන්නේ කියලා. ඇදුනොත් එහෙම වෙන්නේ මෙන්න මේවා මෙහෙටම ලං වෙලා ගැලවෙන්න බලනවා. ලං වෙලා මෙහෙට හිර වෙනවා මෙහෙම. හිර වුණාට පස්සේ අපිට මේ ලණු අපිට හොඳට තියෙන්නේ මේක ගලව ගන්න බැරි වෙනවා. හිර වෙනවා මේ ලණු. ඊට පස්සේ අපිට කපන්න වෙනවා. ලණු කපුවන් පස්සේ මීටර් 2-3ක කෑල්ලක් මේ අයින් වෙලා යනවා. ඒතකොට ඒක විශාල පාඩුවක් වෙනවා. මෙන්න මේ විදිහට දාලා ස්ටොපර් එකක් දාලා ඉවරලා තාවකාලික නවතනයක් පිටුවෙන් මෙතෙන් දාලා ඉවරලා මේක හොඳට ඊට පස්සේ මේක ආයේ ලණු දෙක ලං වෙලා මේවා වෙන්නේ නැහැ. හොඳට මේ දංගලක් විදිහට තියෙනවා. ඊට පස්සේ අපිට ඒ කාර්යය කරලා පස්සේ මේක නැවත හපව ගලවලා පහසුවෙන් ගලව ගන්න පුළුවන්. පහසුවෙන් ගලව ගන්න පුළුවන්. ලණුවට හානියක් වෙන්නේ නැහැ මේ විදිහට. එහෙනම් ඒ තමයි හෝස බෙන්ඩ් එක. මේක භාවිතා කරන්නේ නෞකාවල භාවිතා කරන විශාල ප්‍රමාණයේ කඹ නැත්නම් හෝසර් කියලා තමයි කියන්නේ. මේ හෝසර් දෙකක් එකට සම්බන්ධ කරගන්න භාවිතා කරන ගැටයක් තමයි කියලා දුන්නේ. හෝස බෙන්ඩ් එක. හරි එහෙනම් ගැට පහක් කියලා දුන්නා. ගැට පහක් කොහොමද නිවැරදිව ගැටේ ගහගන්නේ කොහොමද? සහ ගැටේ මොන වගේ රාජකාරී සඳහාද භාවිතා කරන්නේ නැත්නම් මොන කාර්යයන් සඳහාද භාවිතා කරන්නේ සහ ගැටේ නිවැරදිව කොහොමද ගහන්නේ කියන එක සම්බන්ධව කියලා දුන්නා. ඉතින් අපි දැනගන්න ඕනේ ගැටයක් ගහනකොට අනිවාර්යයෙන්ම ගැටේ නම දැනගන්න ඕනේ. මොන වගේ තැනකට මේක ගැටේ ගහන්න සුදුසුම තැන මොකද්ද? සුදුසුම වැඩ කියන්නේ යම් වැඩක් කරනවා නම් ඒ වැඩේ සඳහා අදාළ මොන වගේ ගැටයක්ද මේක ගහගන්න ඕනේ. ඒ ගැටේ ගහන්නේ නිවැරදිව කොහොමද කියන එක අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. එහෙනම් වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මම මෙතන නතර කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී තවත් ගැට වර්ග පහක් සමග හම්බෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔබලා ළඟට ගෙන්න ගන්න.
ඉතින් මේ වගේ විශාල වැදගත් වන මේ විෂය හදාරන කට්ටිය ඉන්නවා නම් බාලදක්ෂ හදාරන ළමයි ඉන්නවා. ඒ කට්ටියට මේ වගේ දේවල් තාමත් වැදගත් වෙනවා. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ නැව් නගින්න යන ආසාවෙන් ඉන්නවා. ඒ කට්ටියට නැව් වලට නැග්ගට පස්සේ මේ වගේ දේවල් සමහරට කරන්න අහු වෙනවා. ඩෙක් එකේ වැඩ කරද්දී නැව් වල තට්ටු වල වැඩ කරද්දී මේ අනුභාවිත කරලා ගොඩක් දේවල් කරන්න තියෙනවා. එහෙනම් මේ දේවල් හරියට ඉගෙන ගන්න නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරමින් අදට නවතිනවා. සියලු දෙනාට සුබ දවසක්.